ප්‍රමෝෂන් අපිට ගොඩක් කට්ටිය ප්‍රමෝෂන් කරන්න කතා කරනවා. මට හොටෙල් දෙක තුනකින් කතා කරා. එතකොට ඔන්ලයින් අර මොකද ක්‍රිප්ටෝ හරි මොකක් හරි මට ක්‍රිප්ටෝ මොකක් හරි ඔන්ලයින් ඔය සල්ලි හොයන්න පුළුවන් මේ වෙනුත් කතා කරා. ඒව මම කරන්නේ නැත්තේ ඉතින් මේ ඒ කට්ටියත් එක්ක මට තරහකටවත් මොකුත් නෙමෙයි. මේ කතා කරපු කට්ටිය මාතක තරහ යනවා. මම කියන හේතුව කරන්නේ නැති හේතුව අපි කලින් වීඩියෝ එකක් දැම්ම මේ යාළුවගේ රූම් තුනක් තියෙනවා ඒක ගැන. ඒක මම දැම්මේ මට ෂුවර් හින්දා. ඒක මට ෂුවර්නේ. මට ෂුවර් අපේ ගේ ඉස්සරහා මොනවද ප්‍රශ්නයක් වුණා අපිට රෙකමන්ඩ් කරගන්න පුළුවන් නිසා. මම වෙන අය ගේව දාන්නේ නැත්තේ මම දන්නේ නැහැ. දැන් මම සල්ලි අරගෙන අපි දැන් මේ තත්ත්වයේ ඉන්නේ ඔයාලා හින්දා. මේ වීඩියෝ බලන කට්ටිය හින්දා. මම වීඩියෝ මොකක් හරි ප්‍රොමෝෂන් එකක් කරනවා නම් ඒක ඔයාලට ප්‍රශ්නයක් නැති වෙන්න ඕනේ. ඒක වැදගත් දෙයක් වෙන්න ඕනේ. එක්කම දැන් මේ රටට වැදගත් දෙයක් වෙන්න ඕනේ, ගමට වැදගත් දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැති වෙන්න ඕනේ. මට ඔය කලින් තව මොකක් හරි ක්‍රීම් එකක් උනුත් කතා කරා. ක්‍රීම් එකක් හදලා කතා කරා, තෙල් වර්ගයක් හදලා කතා කරා. ඒව රජයේ ලියාපදිංචි කරලා නැහැ. ආයුර්වේද මේකේ ලියාපදිංචි වෙලා තිබුණේ නැහැ. ඒක නිසා ඔයාලා සල්ලි දුන්න පළියෙටම මම කිසිම දෙයක් එහෙම දාන්නේ නැහැ. මොනවා හරි ක්‍රීම් එකක් හරි ඔයිල් එකක් හරි ඔයාලා මට කතා කරලා කියනවා නම් මොනවා හරි ඒ අනිවාර්යෙන් රජයේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන, රජයේ අනුමැතිය තියෙන්න ඕන. මේ එහෙම නැතුව මට කතා කරන්න එපා. මට කෝටියක් දෙනවකෝ මම දාන්නේ නැහැ. මම මේක අර සල්ලි පස්සේම දුවන්නේ නැහැ. දුවනවා මම මෙලහර කාර් එකක් බස්සලා මම සල්ලි පස්සේ දුවන්නේ නැහැ. මේ මොනවා හරි දෙයක් දානවා නම් ඒකත් දාන්නේ ඒකෙන් මිනිසුන්ට හානියක් වෙන්නේ නැත්නම් විතරයි. හොටෙල් ගැන දාන්නේ නැහැ. තරහ වෙන්න එපා. කිසිම කෙනෙක් හොටෙල් වල හිමිකරුවන්වත් අපේ කතා කරපු කට්ටිය තරහ වෙන්න එපා. කෑම කඩ ගැන දාන්නත් බෑ. මොකද මම කාල් රසයි කිව්වට ඒක මට තියෙන රස මෙයාට නැහැ. ඒක වෙනනාගේ රස වෙනස්නේ. ඒකෙන්ද දැන් මම වීඩියෝ එකක් දැම්මම ඊට මීනිසු අර මගේ ඉස්සරහට ඇවිල්ලා ආසය කියන්නේ කිව්වේ අවුලක් නැහැ කියලා එනවා. ඊට පස්සේ ඌ කෑම ඌට ඒක සෙට් වෙන්නේ නැහනේ. ඊට පස්සේ මඩ බයින්. අන්න ඒ හේතුව හින්දා තමයි මම කෑම කඩ ගැන දාන්නේ නැත්තේ. හොටෙල් රූම්ස් ගැන දාන්නේ නැත්තේ. ඒක දැන් මට ගිහිලි වෙලා වීඩියෝ එකක් දාලා වෙලා පෙන්නලා මෙන්න මේක හොඳයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ එහෙම දෙවුත් වුණා. ඊට පස්සේ මාසෙකින් ඒ වීඩියෝ එක බලලා මාසෙකින් හරි කවුරු ආව කියන්නකෝ. ඒ මාසෙ ඇතුළත අර හොටෙල් එකේ මොනවා හරි දෙයක් සිද්ධ වෙලා මොකක් හරි අඩුපාඩුවක් තිබුණා. ඊට පස්සේ ඇවිල්ලා අනිත් පැත්තට මට බයිනවා ගියා මේ ඔබ මේක හොඳයි කොට මේක ඉන්න බෑනේ බං. අනිත් ඒ මිනිස්සුත් එක එක විදියට හිතන්නේ. දැන් මට නම් අවුලන්නේ මම ගිහිල්ලා හරි අවුලන්නේ නැහැ මචං පැදුරක් හරි දීපන් කියලා නිදා ගන්නවා. හැමෝම එහෙම නැහැ මිනිස්සු සල්ලි දීලා ඉන්නේ. එතකොට ඒ ගෙවන මුදලට අනිවාර්යෙන් සාධාරණ දෙයක් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. සමහරු කොමන්ට් එකේ පියන මෙහෙත් ඒක කේසයක් වුණානේ. සාමාන්‍යයෙන් කොමන්ට් එකේ පියන නැති වුණත් කේස් දානවා මේකයි. ඊට පස්සේ මේ ඒකේ දාන්න ඕනේ ඉතින්. අනිවාර්යයෙන් දාන්න ඕනේ නා. කොච්චර පිළිසුර සුද්ධ කළද වුණත් කොහෙන් හරි කර්මෙට හරි ඉඳලා කැරපොත් එක්ක හරි ආවොත් එහෙම මොකද ඒත් කේස්. එතකොට අන්තිමේට කරගිලා කොහොම හරි මගේ පැත්තට එනවා. මං කැමති නෑ මේ මගේ නිකන් මෙතර කාලයක් ආපු නම ගත කරගන්න. සල්ලි මත්තෙම මම යන්නේ නෑ. සල්ලි දුන්න පළියට මං එහෙම වීඩියෝ දාන්නේ නෑ. අනිත් ඊයේ මල්ලි කෙනෙක් කතා කරා මේ පොර වෙබ්සයිට් එකක් හදලා ෆිල්ම් වල සබ්ටයිටල් දාන්න මේ දාලා රේ සබ්ටයිටල් එක බලන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මල්ලි උඹ තරහ වෙන්නත් එපා. ඒක දාන්න නැති එකම හේතුව ඒ වෙබ්සයිට් එකේ වැඩි හිටියන්ට පමණයි මේ ෆිල්ම් තියෙනවා. ඒක මම ප්‍රොමෝට් ටිකක් ගැහුවට ප්‍රොමෝෂන් කරාට පස්සේ ඔකට යනවනේ පොඩි කට්ටියත් එහෙම යනවා. ඒක බලන්න බෑ. ඔව් අපේ වීඩියෝ මොකද ගොඩක් පොඩි අය බලනවා. පොඩි අයට කියන්නේ ඒ වෙබ්සයිට් එකට ගිහලා පොඩි අයට ෆිල්ම් බලන්න බෑ. ඒ වුණාට උඩින් අර පෙන්නනවනේ ෆොටෝ එක පේනවනේ. අන්න ඒක නිසා තමයි ඒක මල්ලි දාන්න බැරි වුණේ. ඒකට තරහ වෙන බා මල්ලි උඹ වැඩි නම් සුපිරි උඹට ජයින් ජයම් වෙන්න ඕන. උඹ සමට තමයි මම දැම්මේ නැත්නම් අන්න ඒකින්ද උඹලයි වෙබ්සයිට් එකේ වැඩි හිටියන්ට පමණයි මේ ෆිල්ම් තියෙන හින්දා මම ඒක දැම්මේ නැත්තේ. ඒක තරහ වෙන්න බා මල්ලි. කොච්චර සල්ලි දුන්නත් ඉතින් ඒ වගේ තමයි මම මේම මිනිසුන්ට අනවශ්‍ය දේවල් මන් දාන්නේ නැහැ. දැන් ගොඩක් ඔය සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය බලන්න කොහොම හරි කමන්නේ සල්ලි හොයන්න. මොනවා හරි තමන්ගේ ෆෑන් බේස් එකට මරෙන්න වස හරි කමන්නේ විකුණනවා. මට සල්ලි දෙනවා නම් වස හරි කමන්නේ සුපිරි මේ වස බෝතලේ මේක සුපිරි මේක ඔයාලා බීලා බලන්න. එහෙම කියන්නේ නැහැ මම දෙයක් අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නම් අපි ඒක මේව කරනවා. ශගී කියලා බ්‍රෑන්ඩ් එකක් හැදුණා නම් හැදුනේ ඔයාලා හින්දා මට සුවර් නැති කිසිම දෙයක් මම ප්‍රමෝෂන් කරන්නේ නැත. ඒකින්ද බය වෙන්න එපා. කවදාද මම ප්‍රමෝෂන් එකක් ගැහුවොත් ගහන්නේ හොඳට හොයලා බලලා ඒක මිනිස්සුන්ට හානියක් නැත්තම් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් විතරයි මිනිස්සුන්ටත් මටත්. අනිත් බෙහෙත් අවුල තෙල් වර්ග ඒව කරනවා නම් අනිවාර්යයෙන් රජයේ ලියාපදිංචි අනිවාර්යයෙන්. බෙහෙත් අනම්මනම් ඒ වගේ දේවල් දානවා නම් අනිවාර්යයෙන් රජයේ ලියාපදිංචි කියලා තියෙන්න ඕන. මම ඒව හොයලා තමයි ප්‍රොමෝෂන් එක ගහන්නේ. එහෙම නැතුව ගහන්නේ.
ඒකින්ද තරහ වෙන්නත් එපා. එහෙම නැතුව මට කතා කරන්නත් එපා අපරාධ නිකන්. ඒක තරහ වෙනවා. තරහ වෙන එක වෙන්නේ ඊට පස්සේ යාළුවෝ නිකන් තරහ වෙන එකනේ වෙන්නේ. ඔන්ලයින් බිස්නස් ගැන දාන්න නැති හේතුව තමයි ඒ වගේ සල්ලි හොයන්න පුළුවන්ද බැරිද කියලා මම ඇත්තටම හරියට දන්නේ නැහැ. ඒ ගැන මම දාන්න නැති හේතුව තමයි මම කියන්නේ මගේ පුද්ගලික මතය. මම දන්නේ නැහැ මේක හරිද වැරදිද කියලා. එහෙම වැරදි නම් නිවැරදි කරන්න. ඔන්ලයින් ඔය ක්‍රිප්ටෝ අනම්මනම් කරලා ඔය කියන තරම් මාසෙට ලක්ෂ 10 15 20 හොයන්න පුළුවන් නම් ඒ මිනිස්සු අය කෝස් කර තව කට්ටිය අරගන්න එකට මාසෙට මෙච්චර දෙන්න අපේ කෝස් එකෙන් ඉන්න කියලා. ඒ මිනිස්සුන්ට පුළුවන් පාඩුවේ මේ සල්ලි හොයාගෙන ගෙදරලා ඉන්න. නිකන් කෝස් කරන්න ඕනේ නැහනේ. ඉතින් මාසෙට ලක්ෂ 10 10ක් 15ක් 20ක් එම හොයනවා නම් ඒ මිනිස්සුන්ට පුළුවන් මේ දුප්පත් මිනිස්සු නිකන් සරල මේ සාමාන්‍ය විදියක් කරන්න. ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් නම් ඒ මනුස්සයට පුළුවන් මේක නොමිලේ උගන්නන්න. තමන්ට සල්ලි එනෝනේ මට. දුප්පත් ගම්මානයකට ගියාලා ළමයි ටිකක් මේ සෙට් කරගත්තා. අපි ඔයාලට කියලා දෙන්නම් කොහොමද සල්ලි හොයන්නේ කියලා. අන්න නොමිලේ කියලා දුන්නා. නොමිලේ කියලා දුන්නා. මේ රටම කොට දාන්න පුළුවන් නේ. ඕකනේ සල්ලි අරන් කියලා දෙන්නේ. මට පුද්ගලිකව හිතන දේ තමයි ඒකෙන් එච්චර සල්ලි හොයන්න බැරි හින්දා තමයි ඒක ප්‍රොමෝට් කරලා සල්ලි හොයා ගන්න. ඔන්ලයින් අපේ කෝස් එකට එන්න මේක බිස්නස් මේ ඔන්ලයින් මේකෙන් මෙච්චර හොයන්න පුළුවන් කියලා කෝස් එකක් කරන්නේ අරගෙන සල්ලි හොයන්න බැරි හින්දා. එහෙම හොයන්න පුළුවන් නම් සාමාන්‍ය මිනිස්සෙක් දැන් මට සල්ලි හොයන්න පුළුවන් දේ මං එහෙම කාටවත් කියන්නේ නැහැ. පැන ගිහිල්ලා ඔන්ලයින් මේ ඇඩ් දාලා එහෙම කියන්නේ මම මගේ පාඩුවේ ගේමක් ගහගෙන ඉන්නවා. ඒක බැරි හින්දා තමයි එහෙම කරන්නේ. එහෙම තමයි මට හිතෙන්නේ. හොයන්න පුළුවන් දෙයක් මම දන්නේ නැහැ. හරියට මම කවදාවත් ඒ වගේ හොයන්න බැරිත් නැහැ. හොයන්න පුළුවන්. ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්. ඒකට හොඳ දැනීමක් තියෙන්න ඕන. ඒකට හැම ඔන්ලයින් ජොබ් එකම හැම කෙනාටම හරියන්නේ නැහැ. බොරුවට කියන්නේ දැන් බොරුවට YouTube කෝස් කරන්න එපා. YouTube එකට වීඩියෝ දාන්න හරි මේ ගන්න කෝස් කරන්න ඕනේ. දැන් මම දැන් කෝස් කරලා නෙමෙයි. thumbnail දාලත් නැහැ, hashtag දාලත් නැහැ, ඔය tag දාලත් නැහැ. හරි මේ නෑ නිකන් වීඩියෝ දාගෙන යනවා. ආවා. FB එකෙත් ඉතින් කෝස් කරලා ඉගෙන ගන්න දෙයක් නැහැ. නිකන් වීඩියෝ දැම්මම පස්සේ කොහොමද බලන කට්ටිය මේ වීඩියෝ එකට කැමති නම් බලනවා. ඔයාලා කෝස් එකක් කරනවා නම් වීඩියෝ එඩිටින් කෝස් එකක්, ඉංග්‍රීසි කෝස් එකක්, කෑම හදන මොකක් හරි තමන්ට වැදගත් දේ මේ කෝස් එකක් කරනවා. තමන්ට දෙයක් ඉගෙන ගන්න කෝස් එකක් කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමද කවදා හරි ඕන වෙනවනේ ඒක. තමන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන් කවදා හරි. FB page එකක් කරත් YouTube channel එකක් කරත් වීඩියෝ එඩිටින් එහෙම ඉගෙන දැනගන්න ඕනේ. ඒ වගේ කෝස් එකක් කරන්න. ඒව වටිනවා. ඒතකොට කොහේ හරි ජොබ් එකක් හරි කරන්න පුළුවන්. ඔව්. එහෙම නැතුව බොරුවට කෝස් කරලා දින් තේරුමක් නැහැ. ඇත්තටම තේරුමක් නැහැ. කෝස් කරන කට්ටිය මට බයිනේ ඕනනම් මෙහෙම අරමයි කියලා. ඒ වුණාට මම කියන්නේ නැත්නම් මම කෝස් කරලා නැහැ. එහෙම කියන තරම් දේවල් ලොකු දේවල් මේකේ නැහැ. එහෙම කෝස් කරලා ඉගෙන ගන්න තරම් දේවල් මේකේ තියෙනවා නම් ඔය ඇප් එක හදපු මනුස්සය වෙනම ඒකටත් මොකක් හරි හදනවා. දැන් FB ඇප් එක විතරක් හදලා මනුස්සය පාඩුවේ ඉන්නේ. මේකේ මොකුත් එහෙම දෙයක් නැති හින්දා. ඒක ඔයාලා තේරුම් ගන්න. මිනිසුන්ට අහු වෙන්න එපා. අහු වෙන්න එපා කියලා තමයි කියන්න දෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා.